ජීවිතයක වටිනාකම මනින්න බෑ, මිල කරන්න බෑ. එක්කෙනෙකුගේ ජීවිතේ තවත් කෙනෙකුගේ ජීවිතයට වඩා උසුසුත් නෑ, පහතුත් නෑ. හැම ජීවිතයකම වටිනාකම එක සමානයි. මිනිස්සු හැටියට අපි හැමෝම එක සමානයි. පෙර පිනකට ලැබුණු මේ මනුෂ්‍යත්වය අපි රැක ගන්න ඕනේ. ඉංග්‍රීසි කියන්නේ මේ ලෝකේ විවිධ ජාතීන් එකට එකතු කරන භාෂාවයි. ලෝකේ සතර දිග්භාගයේ නිපදවන දැනුම එක්ස්ප්‍රෙස් කරන භාෂාවයි. අපේ ජීවිතවල වටිනාකම් වැඩි කරගන්න, ඒක රැකගන්න, ඒ දැනුම එක්ස්ප්‍රෙස් කරන භාෂාව අපි දරගන්න ඕනේ. අන්න එතනයි ඉංග්‍රීසි දැනගැනීමේ වැදගත්කම තියෙන්නේ. අද සඳුදා අද උදෑසන රැස්වීම මම අවසන් කරන්නේ එක් ශික්ෂාවක් හෝ ශිෂ්‍යයෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තම තමන්ට පුළුවන් විදියට ඉංග්‍රීසි භාෂාවෙන් කතාවක් කරන්න ආරාධනය කරලා පේනව නේද? කිසිම කෙනෙකුට ආත්ම ශක්තියක් නැහැ. කාලේ ඉක්මවල යන නිසා මම අද බල කරන්නේ නැහැ. හැබැයි ලබන සතියේ කවුරුත් ඉදිරිපත් වෙන්න ඕන. දැන් ළමයි හැමෝම පන්ති වලට යන්න. නිදහස් අධ්‍යාපනයේ තියෙන මේ රටේ පුරවැසියන්ට. උපැන්න සාතිකයක් නැතුව කොහොමද පුරවැසිභාවය ඔප්පු කරන්නේ? ඉතින් කොහොමද මේ ළමයි ඉස්කෝලේට ගන්නේ? කොල්ලේ කරදරේ නැත්තම් මම මේ ගමන එන්නේ නැහැ. මට දැන් එපා වෙලා තියෙන්නේ. එක ළඟ දනින් වැටිලා. කොහෙද පදිංචි? ළඟ. කොළඹේ තාත්තා. වරන් යන්න. දඩාවතේකින් ළමයි හදාගෙන එනවා අපිට කරදර කරන්න. මම මිස්සට එන්න කිව්වේ අර ඇප්ලිකේෂන් එකත් එක්ක ID කාඩ් එකේ ෆොටෝ කොපි එකක් යවන්න ඕනේ. ඔබ බයෙන් දෙපා. මුට කොහෙන් හරි ජීවිතය අහුවේ. ඉස්කෝලේ ගියේ කියලා මට ඕක අහුනේ නෑ.
Why are you running with me? Just, I'm not going to give you anything, understand? I didn't ask for anything. Take it. I don't want. Take it and get lost. I didn't do anything to get paid for. What can you offer me to earn $1, you little brat? You name it. You're not even worth $1. Where did you learn to speak English anyway? From the beach, by talking to you people. Aren't you going to school? No. This is annoying. Stop it. Hey, white man! You insulted me! You thought I was a beggar! I take it as a challenge! One day I will show you who I am! අද දවසේ රැස්වීම මම මෙතනින් නිමාවට පත් කරනවා. දැන් මම ආරාධනය කරනවා ගිය සතියේ කිසිවෙකු ඉදිරිපත් නොවුණු ඉංග්‍රීසි භාෂාවෙන් කරන කතාවට ස්වේච්ඡාවෙන්ම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් ඉදිරිපත් වන ලෙස. I have a dream! Dream that I will share with you. I want to be a man worth $1. The principal just said that human life is priceless. It is not true. Maybe it is true for you, but it is not true for me. I met the gentleman in the beach yesterday, a foreigner. He said straight out that I'm not worth $1. He was not joking. He was serious. I felt ashamed. I have never felt ashamed before, but the moment I heard it, I felt ashamed. My mother calls me Magirattaram Puta. You know how expensive a tiny drop of gold is? How can I be a golden son if I'm not worth $1? That's all bullshit. I mean, my mother calling me Magirattaram Puta is bullshit. Even bullshit is more valuable than me. One day, my mother wanted me to collect a bag of bullshit. I did it. She sold it for 200 rupees. You see? A bag of bullshit is more valuable than me. My life is a piece of bullshit. I have a dream to be a man worth $1. That is my dream. We all
සමහර වචන තෝරා ගැනීමේදී කිසිම විනයක් නැති වුණත් බොහොම හරබර කතාවක්. මේ ළමයා අපි පාසලටත් ආඩම්බරයක්. ළමයා කොයි පන්තියේද ඉන්නේ? ඕන පන්තියකට දාන්න සර්. ඕක අල්ලගන්නවා පනින්න දෙන්න බා අල්ලගන්නවා. හරි හරි හරි. ඒයි නවත්තන්න ඕක. ගලපන් සපත්තුව. කිව්වහම අල්ලන්න නවත්තන්න ඕක. ඔහොම නවතින්න. හොරකම් කරපුවාම ගුටි කන්න වෙනවා තමයි. ඔහොම පාර යන්න ලැජ්ජ නැද්ද? මේක ඇඳ ගන්නවා. මට පරක්කු වෙනවා. ෂා හරි ලස්සනයි. වැස්සක් එනවා. ගෙදර යන්න තෙමෙයි. අම්මා කීයක් වටිනවද? එක දවසකට එක ගණන්. අද බින්දුවයි. වටිනාකමක් හොරකම් කරන්න පුළුවන්ද? සමහර මං කොල්ල කනවා. අයියාම මිනිස්සුන්ගේ පර්ස් හොරකම් කරන්නේ? මගේ වටිනාකම හම්බුනේ නැති දාට මම වෙන මොනව කරන්නද? උඹට මේව තේරෙන්නේ නැහැ. යමු. දෙමෙනවා. යමු වහිනවා. බස් ඉන්නක හොඳයි. ඇයි? අපි අඩනවා කාටවත් තේරෙන්නේ නැහැ. Testing 1, 2, 3. Testing 1, 1.
check 1 1 check 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 1 check 1 1 check 1 1 1 check 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 1 1 1 අපේ නායකතුමා තමයි ඔබ තමුන්නාන්සේලාගේ පැතුම. ඔහු බලය ගන්නේ ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන්. ඔබ ඔහුට දෙන ඡන්දයෙන් රජ වෙන්නේ ඔබ තමුන්නාන්සේලාගේ පැතුමයි. අපි ඔබෙන් දන්න සෙල්ලම් ඔක්කොම දැම්මස මුළු දිස්ත්‍රික්කෙම වැහෙන්න පෝස්ටර් ගැහුවා. ඔව් එහෙකට ඒව ගලවන්න දුන්නේ නුනාවරේ මහත්තුරු ඔව් අද දවසේ මේ රැස්වීම ඇරෙන්න වෙල එක රැස්වීමක්වත් මේ පළාතේ තියන්න දුන්නේ නැහැ සර්. මෙහෙවර කරන්නට සූදානම්. ඔව් සර්. අපේ ඔව් තවුමටම ඇහෙන්න ස්පීකර් බැන්දා සර්. ජනනායකයාගේ ජයග්‍රහණය සර්. වෙනුවෙන් ඔව්. ඔබේ ඔව් වටිනා සර්. ඡන්දය පාවිච්චි කරන්නයි අවසර සංගීතයකුත් ලෑස්ති කරා සර්. සන්ධ්‍යාවේ ඔබ සර්. තමුන්නාන්සේලා අමතන්නට මේ වේදිකාවට කොට වෙන එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජයපැන් බොන්න මම ඔබට ආරාධනා කරමින් මගේ වචන සර්. ස්වල්පය අවසන් කරනවා. අපේ නායකතුමාට මේ ලොක්කට හොඳටම කේන්ති ගිහින් නායකතුමාට කුණුහරුප ඉවර. හවසට එනකොට ග්‍රවුන්ඩ් එකේ පිරෙන සෙනග හිටියේ නැත්තම් හොඳ වැඩක් කරනවා කියලා කිව්වා. හෙලෝ මම මට කිව්වා. තියෙනවා කරන්න කතාවක්. රට හදන්න ඡන්ද ඉල්ලන මාතෘන්ට නෝනලාට එයාට ඡන්ද දෙන්න නැන්දලාට මාමලාට අහන්න කියන කතාවක්. ඉස්කෝලේ ගිහින් කතාවක් කරන්න ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි මම. මම මහපාර ඉස්කෝලේ ඉගෙන ගන්න කෙනෙක්. ඒත් මට තියෙනවා කියන කතාවක්. හැන්දෑවට අම්මනකල් වැල්ලේ ඇවිදිනකොට මුහුදු උලව කනට කොඳුරපු කතාවක්. බඩගින්නම නින්ද ගිය රෑක හීනක පැටිලා ආව කතාවක්. මගේ අම්මගේ ඇස්වල උදේ රෑ දිලිසෙන කඳුළු බින්දු මට කියපු කතාවක්. උස්තර කීද වටපිට බලනකොට බිමි ඉදන් පේනවට වඩා ගොඩක් දේවල් පේනවා. පොළවේ ලිඳ කාරණා ඇතුළට බැස්සාම පේන්නේ ලිඳේ රවුම් බිත්තිය විතරයි. ආස කියන්නේ ලින් කටේ වලින් පේන නිල් පාට තැටියකට. ඒ හින්දා ලින්පතුලි කීදන් කෑ ගන්නවට වඩා මේ වගේ උස්තර කීදන් කතා කරන්න මං ආසයි. මට උපන්න සාතික යන්නේ. ඒ හින්දා උපන් දිනේ යන්නේ. මගේ අම්මා කියන විදිහට මගේ වයස අවුරුදු 9ක්. මට ඉස්කෝලේ යන්නේ. ඒ වුණාට මන් දන්න දේවල් මගේ වයස ඉස්කෝලේ යන අනික් අය දන්නවද කියන මන් දන්නේ නැහැ. මට බඩගින්න ගැන පාඩමක් කියලා දෙන්න පුළුවන් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ට. ඒ හින්දා ගහක් උඩ වහලා කෑ ගහන කුරුල්ලෙක්ගේ කිචි පිචියක් කියලා මගේ කතාව අහක දාන්න එපා. වටපිට හොදින් පේන උස්තරයට නැගලා මාව පේන්න නොපෙනෙන හැමෝටම හෙන්නයි මම මේ කතා කරන්නේ. හෙට එළි වෙනකොට මම බයයි. හෙට වෙන්න මොනවද කියලා මම දන්නේ නැති නිසා. හෙට ගැන බය මං වගේ තව ගොඩාක් ළමයි වෙනුවෙනුයි මම මේ අද කතා කරන්නේ. මං ඩොලර් එකක්වත් වටින්නේ නැති කොල්ලෙක් කියලා. වැල්ලේදී හම්බුණු සුද්දේ දවසක් මට කිව්වා. එදා මට දැනුණු ලැජ්ජාවෙන් තාමත් මගේ හිත පිරීලා. මට බඩගින්න දැනෙන්නේ නැහැ දැන්. ලැජ්ජාව බඩගින්නට වඩා ලොකු නිසා. ලැජ්ජාවෙන් මගේ හිත පිරීලා. මගේ තාත්තා කවුද කියන මං දන්නේ නැහැ. අම්මා ගෑස් වලට කඳුළු පුරවන්නේ ප්‍රශ්නේ. මං අම්මගෙන් අහන්නේ නැහැ දැන්. පාරේ යනකොට මිනිස්සු ඒ ගැන විහිළු කරාට කවදාවත් මට ලැජ්ජ හිතෙන්නේ නැහැ. මගේ වටිනාකම මොකද්ද? මට වටිනාකමක් තියනවාද? වටිනාකමක් නැත්නම් වටිනාකමක් එකතු කරගන්නේ කොහොමද? මම කතාව අහගෙන ඉන්න නෝනලා මහතුරු කවදාවත් තමන්ගේ වටිනාකම මොකද්ද කියලා තමන්ගේ මහල දිනනවාද? මේ රැස්වීම කතා කරන්නේ මහතුරු වෙන්නේ දිලිසෙන කාර් වල, කිට් වෙන බයිතන ජීප් වල. ඒකක වටිනාකම අපේ අම්මගේ දවස් කීයද? උදේ හවස මේ ටාම් කුණු අදින මාමගේ දවස් කීයද? මාව ඉස්කෝලේට ගන්න ඇති ප්‍රින්සිපල්ගෙන් මාස බඩි කීයක් වටිනවද ඒ ජීප් එක? හන්දිය ගමන්ට් එකේ ඇදුම් මහලක් කලාගේ දේරම පඩි එකතු කරත් ජීවිත කාලයක් තිස්සේ ඒ ජීප් එක ගන්න පුළුවන්ද? අපිට ලැබිලා තියෙන මේ වටිනාකම ඇත්තක්ද? කෙනෙකුට තව කෙනෙකුගේ වටිනාකමක් හොරගම් කරන්න පුළුවන්ද? මේ දිලිසෙන ජීප් එක පිටිපස්සේ හොරගම් කරගත්ත වටිනාකමක් නැද්ද? එහෙම හොරගමක් නැත්තම් අයිතුවක්කු ගත්ත යුනිෆෝම් ඇඳගත්ත මාමලා ඒ කාර් රකින්නේ. කාගෙන්ද ඒව රැක ගන්න හදන්නේ? කවුරු ගණී කියලාද බය? ඉපදුන ගම හැම කෙනෙක්ටම තියෙන එක වටිනාකමක්ද? එහෙම නැත්තම් ඒ වටිනාකම් වෙනස් වෙන්නේ කොහමද? එක එක්කෙනාගේ වෙනස් වටිනාකම් හැදෙන්නේ ඉස්කෝලෙන්ද? දවසක් මම මගේ වටිනාකම හොයාගෙන ගියා ඉස්කෝලේට හොරේ. ඔව් උතුරන්න සෙනගස. ඔව් දැම්ම වෙන්න. චොපර් එකෙන් ඇවිල්ලා සෙනග මැත්තටම බානස. ඒත් මට උනේ ෆුට්බෝල් එකයි ගුටි අපි ඉතින් වැඩක් කළොත් ආයේ අහන්න දෙයක් නැහැ. ඔව් දැම්ම වෙන්න සර්. දැම්ම වෙන්න. අපි පොඩි ට්‍රික් එකක් දැම්මා මේ සර්. උස්තනිද බලනකොට
මෝරකම ඇතුළේ හිර වෙලා තියෙන මගේ හෙට දවසේ නේද? උප්පන්නේ නැති මගේ හෙට දවසේ නේද? අපේ අම්මා ගැස්සලා හැමදාම හැන්දෑවට දිලිසෙන කඳුළු වල තියෙන තුවාල වේදනාව. කවද අපි අපේ වටිනාකම් දැනගන්නේ? කවද අපිට වටිනාකම ලැබෙන්නේ? අපිට අපේ වටිනාකම තියන්න. මේ චන්දිල්ලලා කෑ ගහන මහතුරුන්ට පුළුවන්ද? අපිට වටිනාකම් ලබා දෙන්න. අපේ හොරකම් කරගත්ත අපේ හෙට දවසේ දිනා ගන්න එක ඡන්දයක් දිනනවා වගේ ලේසි නෑ. ඒ වෙනුවෙන් මං හීන දකින්නවා. මගේ කතාව අහලා මෙතෙන්ට ආව හැමෝම වෙනුවෙන් මං හීන දකින්නවා. අපේ හීයට 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 ඇයි මේ? මහත්තයා කිව්වා ළමයවයි දෙන්නම එක්කන් එන්න කියලා. හමුදාවක් එක්ක ආවේ බලහත්කාරයෙන් ගෙනියන්න වෙන්නද? බලෙන් කියන්නේ කැමැත්තෙන් ආව නැත්තන්නේ. මෙමේ ඒ චණ්ඩිපාත් මයිත් එක තියාගන්න එපා මල්ලි. විහිළුවකට නෙමෙයි වැදගත් කාරණාවකට. එයත් එක්ක කතා කරන්න මට ඇති වැදගත් කාරණාවක් නැහැ. කොහොමටත් එයාගේ ආරාධනාවට නෙමෙයි. හෙට උදේ මං එයාව මුණ ගැහෙන්න එනවයි කියනවා. ඔව් කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක කතා කරන්න. ඔව් මට පුළුවන් දෙයක් මම කරලා දෙන්නම්. හරි. හොඳයි. හොඳයි. බුදු සාර. ඇති. ඔය ඇති. මේ ඒරියා එකේ පෝස්ටර් ගහන්නේ කොඩි දාන්නේ අපි. මේ පැත්තේ දේශපාලනේ කියන්නේ අපේ දේශපාලනේ. බඩ කීයක් හරි හොයාගන්න ඕන නම් අපිට වැඩ කරපන්. එහෙම නැත්නම් අඬු කඩාගනි. ගම් මොනවද තමසලා බලන්නේ? දුවනවා. ඇයි? මහත්තයා හම්බ වෙන්න කියලා තියෙන්නේ. ඒයි ඔහොමට මේ හොරා. මම නවතිනවා. මොකද මේ? මන් දන්නේ කොහොමද? බලුරංචි ඔක්කගේ මගේ කොල්ලා පන්නන්ගේ. ඒයි මේනෝ. මොකද මේ ළමයා පැන්නුවේ? ඌ තමයි දා බීච් එකේදී මගේ ඇඳුම් හොරකම් කරේ. ඉතින් දැන් පැන්නුවේ ගහන්නද? මගේ කොල්ලගේ එක කෙස් ගහකට අතක් තියලා තිබ්බොත් ගොනුන කල්සම ඔළුවේ. හරි මේ දැන් කලබල වෙන්න දෙයක් නැහැ. මං ඉතුරු හරි බලාගන්න. දැන් ගිහිල්ලා කොල්ලව එකන් එන්න. අනේ නිකයි යන්න මහත්තයෝ. මම මේ මාලිගාවල අගුපිල්ල වල පාචල් වෙන්න ආවේ නේ. කොල්ලා එදා රැස්වීමට පැනලා කරපු කලබලයට සමාව වෙන්න කියන්නයි මං ආවේ. මම යනවා. ඒ කියන්නේ දරුවව එකන් එන්නේ නැද්ද දැන්? අහවල් දෙයකටද? දරුවා දැන් හොඳ උරුබුහුරි කොල්ලෙක්. මේක ගනි. මේ මොකද මේ? දරුවා හින්දා නොහිතපු විදිහකට මගේ රැස්වීම වලට සෙනග ආවා. ඔහුගේ අඩුපාඩු පරිමහ ගන්න මේක ගනි. ඔගේ අඩුපාඩු පරිමහන්න ඔයගේ බූදලෙම තුනක් මතිනේ. මගේ මුකුත් අහගන්න එපා.
මේ ඌට හොඳ අනාගතයක් තියෙනවා. දරුවා මගේ රැස්වීම වලට එපා. මහත්තයලයි දේශපාලනේ මහත්තයලම තියාගන්න. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. මේ අපේ ආච්චි. ආච්චි මෙයා වඳිනවද? ඒකනේ. නැතුව අද මේ මුළු රටම කතා කරන්නේ මේ ළමයා ගැනනේ. මුළු ටවුන්ම කතා කරන්නේ මෙයා ගැන. මෙයා මෙතන ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. තාත්තා ගියා අම්මව එක්කන් ඉන්න. අපි ආච්චිව එක්කන් බීච් එකේ ඇවිදින්න යනවා. ඔයත් එනවද? අම්මඩු මචං අමල් මේ ඉවර මේ ඉවර මේ අර බලන්නකෝ. Hey, kid. Come here. This is you? Can you read it? Yes, I can. How can you? You told me you weren't schooling yet. But I can. I learned. My mother taught me. Don't you want to go to school? I don't have something called a birth certificate. Oh, a birth certificate. But you were born to this world, so you exist. You really exist. 2 or 3 days ago, you were worthless. You were not worth a cent. Today, you have a value. How much? I don't know. I can't say. $1,000? Maybe more. Oh, your family? Hi, you know each other? Yes. Oh, you know each other. Hello, I'm a journalist Are you? working for foreign news මේ අපේ agencies. අම්මි. අපි හිතුවා වැලට එයි කියලා. ඉස්කෝලේ ගිහිල්ලත් නැතු ඔය පුතාගේ හැකියාවන් ගැන අහලා මට අදහන්නත් බෑ. අපේ තාත්තා කිව්වා ඔයාව ඉස්කෝලේට ගන්නවා කියලා. ඔයා වගේ වීරයෙක් අපේ ඉස්කෝලේට ඉන්න එක මොනතරම් ආඩම්බරයක්ද? වීරයෙක්? ඔව් වීරයෙක්. ඔයා ඊයේ කරපු කතාව වීරයෙක්ගේ කතාවක්. මට තේරෙන්නේ නැහැ. වීරයෙක්ට තමන් වීරයෙක් කියලා තේරෙන්නේ නැහැ තමයි. ඔයාගේ තාත්තා මාව ඉස්කෝලේට ගන්න කන්නේ. ඇයි? මට උපැන්න සාති කියන්නේ. ඔයා වීරයෙක්නේ. ඔයාට මොකටද උපැන්න සාතික? ඔහම ඉඳ දුවන්නේ නැතුව. වීරය දුවන්නේ නැහැ. මොකද රවන්නේ? වාසනාව වෙනකොට නංගියේ බැරියර් දාලවත් නවත්තන්න බෑ. මොන වාසනාවක්ද බං? කොල්ලේ මූණ පත්‍රේ වැටුනේ කියලා. මොකෝ අපේ බඩකට පිරිනේ මාර කතාවක් නක් එව් කරේ. මගේ ඇඟේ හිර වැහලා ගියා. චන්දරස්සී වලට ගෙනියන්න ඌව පොලිමේ එයි. උඹ හොඳ ගානක් ගනි. කොල්ලාව විකුණගෙන කන්නේ නෑ මං. පාරේ හිඟා කෑවා. අපේ ජීවිතේ බොළුමයිලක්වත් අකින්නේ නෑ බං. ඌ කියන විදිහට අපේ වටිනාකම් හොරකම් කරගෙන. ඇයි ඒවා පිප්පොකට් ගාලද මොකක්ද ඒකෝ? ඒ කියපුව සික්කිත කතාව? උඹට මොකද ඩෝංගි බලු කතා කියනකොට මල පයින් හරිද? ඇයි උඹද පිප්පොකට් ගැව්වේ
ඉස්කෝලේට පළවෙනි දවසේ මට යාළුවෝ ගොඩක් නේද? ඒගොල්ලෝ මාව අඳුරගෙන. ආසයිද ඉස්කෝලේ එන්න? ආපෝ මම නම් කවදාකවත් හිතුවේ නෑ මට ඉස්කෝලේ එන්න පුළුවන් වෙයි කියලා. එදා ඔයා කරපු කතාව තමයි වාට ඒ වාසනාව ගෙනාවේ. ඒ වුණාට ඉස්කෝලේට හරි අමාරුයිනේ. ඒ ඔයාට හුරු නැති හින්දා. ඒක හරියයි. අලුත් යාළුවෝ මොනවද කියන්නේ? ඒගොල්ලෝ ආසල් මං කතාවක් පවත්වන මට. මාත් ආසයි. මං අපේ තාත්තට කියලා මුළු ඉස්කෝලේටම එන්න කතා කරන්න ලෑස්ති කරන්න. අප්පෝ එපා. ඇයි? මට ලැජ්ජයි. එදාට මේ ගහක් උඩ නැගලා හොරකම් කරපු මයික් එකකින් මුළු ටවුමටම ඇහෙන්න කතා කරන්න ලැජ්ජ නැති කෙනා අද අපේ ඉස්කෝලේ ඉස්සරහා කතා කරන්න ලැජ්ජයිලු. අනේ නිකන් ඉඳ ආඩම්බර නොවි. කියන්නේ පොලිසියට අල්ලන්නද මොකද බං උඹේ ඔය ලැජ්ජ නැති රස්සාව මම ඉස්සරහින් බස්සක් බට උඹේ උද්දච්චකම නම් තියෙනවා කවදාවත් නැතුව අහුවෙන්න ගියේ මගේ හිත ගැස්සුණා අපිට වැඩ කරපන් බෙහෙලු නෙවෙයි ඔය බෙල්ල ගහලා යන රස්සාව වගේද අතට මිටට දැනෙන්න ගානක් දෙන්න ඒ ඔක්කොටම වැඩිය මේ රටේ අනාගතය ගැන හිතලා අපේ ලොක්කව දිනවන්න වැඩ කරපන් මම ඉස්සරහින් තිබ්බස්සන් හරි හරි ඕන්නේ උඹේ කොල්ලව යපන් අපේ රැස්වීම වල කතා කරා මං රැස්වීමකට 2000 ගානේ දෙන්න බලමුකෝ දවසකට රැස්වීම් 5ක් කරනවා 5ක්
සාගර මාවත කොහෙද? ඔහොම ඉස්සරහට යන්න. වමට පාරක් තියෙනවා 1 2 3යි. හරියටම මතක නැහැ. බෝඩ් එකක් ගහලා ඇති. ඔය යනවා. යන්න. එතන හම්බ වෙමු. මේක තමයි පාර. කොහොම මේ බෝඩ් එක? පාරේ නම නැහිලා. කවුරුත් කිව්වේ නැහැ. මට බෑ. තාත්ති ඒගොල්ලෝ කැබ් එකට දාගන්නවා. මේ අඳුරන කට්ටියක් වෙන්න ඇති. නැහැ යව බලෙන් දාගත්තේ. තාත්ති දැක්කේ නැද්ද? හරවගෙන යමු. කලබල නොවී ඉන්නකෝ. එක මේ ටව් මේ වාහනයක්. පොඩි ළමෙක් මොකටද බලෙන් දාගන්නේ අඳුරන්නේ නැතු. අනේ තාත්ති හරවගෙන ගිහින් බලමුකෝ. මං කිව්වනේ කට වහගෙන ඉන්නයි කියලා. අම්මා තන අපි එනකම් බලාගෙන ඇති. මේක ඉස්සරහට දාන්නකෝ මේ ඉලන්දාරියනේ මූ අපේ පෝස්ටර් වල දැවුනේ සර්. චුවරට කාගේ හරි කොන්ත්‍රාත්යක් බාරගෙන ඇති. බකට ආපන් ඔබ දන්නේ ලව්වක් නෑ පුතා මෙයාගේ අම්මා අද මට හම්බුණා. හොඳ වෙලාවට මං හිටියේ හින්දා බේරුනේ. නැත්තම් තව නූලෙන් කොටු වෙනවා. කූඩුවට ගියා නම් මාස ගානකට ආයෙම බොරු. පුතා කාලා දින්නේ. බොරු කියන්න එපා. පොඩි ළමයි බොරු කියන එක හොඳම නෑ. පුතා අපිට බඩගිනි කියන්න. ඇයි අපි ලැජ්ජ වෙන්නේ? මේ පුතාට බඩගිනි ඉන්න සිද්ධ වුණේ මේ පුතාගේ වරදකින් නෙවෙයි. අපි මේ දිවාරය වෙහෙසිලා උත්සාහ කරන්නේ අන්නේ වැරද්ද හදන්න. මේ රටේ හැම මිනිහෙක්ම එකතු වුණොත් ඒ වැරද්ද හදන්න පුළුවන්. ඔව් ඒක සටන. සටන. ලොකු පොඩි ભેදයක් නැතුව හැම කෙනෙකුටම Tamanට ඇති හැකි පමණින් ඒකට උදව් කරන්න පුළුවන්. ඔව් මේ ළමයාට පුතා මම එකගෙන ගිහිල්ලා මොන හරි කන්න දෙන්න. ඇයි මේ ආවේ? මං ආවේ නෑ. මම වරන් ආවා. මොකටද? දන්නේ. කන්න ඕනේද? කන්න නෙවෙයි ඕනේ. මට යන්න ඕනේ. මේ කොල්ලව අපේ රැස්වීම් වල කතාවක් කරන්න දැම්මොත් අපිට නොසෑහෙන්න සෙනගද්ද ගන්න පුළුවන්. කන්න මොළුපන්. එදා දැක්කනේ. ඒකනේ මං කියන්නේ. දැන් මේ ඔබ නවතන. නවතන. නමුත් ඔල්මාදේද බූරුව මේ පොඩි එකා මරාගෙන කන්න හදන්නේ. තිරිසන් වැඩ කරන්න එපා. අතරිනු. මරු අප්පා තාත්තයි බඩට කොම එක. අම්මා. දාන්න. තමුන්ට එකපාරක් ගැහුවොත් 10 පාරක් ගහන්න ඕනේ. ගහන්න ඔළුව පාත් කරන එක මොඩය. දාන්න. පුතා. දුප්පත්
ජීවත් වුණොත් උඹ හොඳ නම්බුකාර කොල්ලෙක්. උඹ ඇඟේ දුවන්නේ නම්බුකාර ලේ. උඹලා වගේ ළමයි තමයි මේ රටට ඕන කරන්නේ. අපේ නායකතුමා මේ රටේ නායකයා කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. උඹලා වගේ උන්ට මේ රටේ අනාගතය හදලා දෙන්න. අපි යන් ඇතුළට. කොහෙන්ද ඔය? අයන් ඔම ඉංග්‍රීසිය තියාගනි. කොහෙන්ද ඔය? මගෙන් ගුටනවා කියා. සුති කරන් දුන්නා. අම්මා ඊට පස්සේ අම්මගේ රස්සාවට යන්න ඕනේ නැහැ. කොහෙන්ද මේ? එදා මහත්තයා දුන්නා. මොකටද? ඇඩ්වාන්ස්. නැසි කරනවා ඔය. කවුරු සල්ලි? එතකොට අම්මා මිනිස්සුන්ගේ සාක්කු වලට බෑලා හොරකම් කරන ඒවා. යකෝ! ඒ හොරකම් කරන්නේ මම. එපා මට. උඹට නෙමෙයි. උඹ පව පොරව ගන්න ඕනේ නැහැ. මං දැන් අපායට නියම වෙලා ඉවරයි. උඹට මේ අපායෙන් ගැලවෙන්න පොඩක් පැදිලා තියෙන්නේ. ඉගෙන ගනින්. මගේ හුස්ම තියෙනකන් උඹට පව කරන්න මං ඉඩ තියන්නේ නැහැ. නිකන් මේ ළමයාව ගෙනෙilla ඔය ටීවී එකේ කතා කරන එකේ කිසි තේරුමක් නැහනේ. අපි මෙන්න මෙහෙම කරමු. දැන් මේ ඉස්කෝල ළමයි, අවට ඉස්කෝල ළමයි. එතකොට මේ අවට දෙමව්පියෝ ගෙන්නලා අපි ලොකු රැස්වීමක් තියන්නයි යන්නේ. ඉතින් මේ ළමයාගේ හැකියාව අවට දෙමව්පියන්ටත් පෙන්වන්න. ඉතින් මේ මහත්තුරුන්ගේ සහයෝගය ඇතුව අපි මේක බොහොම සරුවට කරමු. දැන් මේ ළමයා රැස්වීමේ කතා කරන එක අපි සජීවීව රටට දෙමු. ෂා මාරයිනේ. ඒක වැඩිය හොඳයි. ප්‍රී පබ්ලිසිටි එකක් දීලා ට්‍රේලර්ස් ටිකක් ගහලා ඒ වැඩේ අපිට නියමටම කරන්න පුළුවන්. ඒක සර්ගේ ස්කෝල්ටත් හොඳයි. අපේ channel එකටත් හොඳයි. ඇයි මේ? මොකද කියන්නේ? නිකන් ඔයාට දුක හිතිලා. ඇයි? මට මොකක්ද අඩුවක් දැනෙනවා. අම්මා හරි තාත්තා හරි නැති ළමයි තව ලෝකෙ කොච්චර ඉන්නවද? මට දැන් ඒක හුරුයි. එහෙනම් මන් දන්නේ. ඊයේ ඔයාව ජීප් එකේ දාගෙන යනවා මන් දැක්කා. මං හොඳටම බය වුණා. ඇයි ඒ? මං හිතුවා ඔයාට කරදරයක් වෙයි කියලා. මට කරදරයක් වුණොත් ඔයාට දුකයිද? ඔව්. ඇයි? මන් දන්නේ. ඇයි hina වෙන්නේ? නෑ නිකන් මට hina ගියා. ඉන්න බෑ. ඉන්න. මට බෑ මං ඔයත් එක්ක තරහයි.
බේරගන්න. අපරාධේ. කමක් නෑ. ඔයා හොඳටම ගුටි කෑව නේද? ටිකක් මට පුරුදුයි. කො අපේ තාත්තා අරන් දුන්න බෑග් එක? ඒකම ගන්න එපා කිව්වා. ඒයි. දන්නේ නෑ. ඔයා මාත් එක්ක තරහද? නැහැ. එපා. කන්න මේ. කන්න. යමු. බෝලේ. ඕනේ නේ. යමු. තමසල ලොක්කා හම් වෙන්න. ඇයි මොකද? ආත්‍ය නෑ. කවුද ඉන්නේ? නෝනා. එයාගෙන් මට ඇති වැඩක් නෑ. පාටි ඔෆිස් එකේ කවුද? කට්ටියක් ඉන්නවා ඇයි? ඒ ගේට්ටුව අරින්න මට යන්න. එහෙම යන්න දෙන්න බෑ. යන්න දෙන්න බැරි නම් එන්න කියනවා ඉන්න ලොක්කෙකුට. පාට මූට දමලා ගහනවා වගේ ගේන්න බැරි නිසා දවස් දෙකක් තියාගත්ත මනුස්සකමට. රටපුර පෝස්ටර් ගාලා මගේ කොල්ලයා නම දාලා. කොල්ල විකුණුනේ ඡන්දෙ දිනන්න දන්නේ. ඒව බෑ මයිත් එක්ක. තවසල ලොක්කට කියනවා. ටවුමි උන්ට දාන ඡන්දි පාට මට දාන්න බෑ කියලා. හරිද? ඈ? ඒ මව දන්නවනේ. වැඩි බොස්ගේ කරුණාවනේ නැත්තම් අපි දන්න ඔය කට වස්සන හැටි එහෙම කරන්නේ කොහමද බං ඔය ගෑන්ට මං ඒකනේ සර් අපි තියසන්නේ හා ඕකේ කිව්වත් කොල්ලගේවත් හිත රිද්දවලා අපිට අපේ වැඩ කරගන්න බෑ කොල්ලගේ කතාව බොක්කෙන් ආවේ නැත්තම් වැඩක් නෑ ඔව් එතකොට බොස් කොල්ලා වෙව්වේ නැත්තම් අපි මොකද කරන්නේ එහෙම කොහොමද බලමුකෝ දැන් කවද්ද ඔය රැස්වීම තියෙන්නේ 25 වෙනිද කියලායි පෝස්ටර් වල තියෙන්නේ. එහෙම කොහොමද? දැන් 25 වෙනිදා අපේ ඉස්කෝලේ වැඩේ තියෙන්නේ. ඒකත් හවසනේ. ටීවී එකේ ලයිව් දෙනවනේ මුළු රටටම. එහෙම හරි කරලා මේ කොල්ල ඔය උගුලෙන් ගලවලා දෙන්න සර්. කලබල නැතුව ඉන්නකෝ. දැන් යන්න. අර ළමයාගේ අම්මා නේද ලොකු සර්? ඔව්. හරි ප්‍රශ්නයක් නේ වෙලා තියෙන්නේ. ඔහොම වාඩි වෙන්නකෝ. ඇන්ටි. ඇන්ටි මාව දන්නවද? අනේ. අපි පුතා නිතරම කියන්නේ දුව ගැන. ඇන්ටි අය ඉස්කෝලේ ආවේ. ප්‍රින්සිපල්ව හම්බ වෙන්න. අපේ තාත්තා. ඕ දුවගේ තාත්තා.
පොඩි කාරණාවක් කියන්න. චතු දුව යන්න. දුව මගේ පුතාට ඉගෙන ගන්න උදව් කරන්න ඕනේ. හරි හරි ආන්ටි බය වෙන්න එපා. මොකද දුව? සර්ගේ පර්ස් එක වැටලා තිබුණා ග්‍රවුන්ඩ් එකේ. මේක මාර වැඩක් නේ ලොකු සර්. ග්‍රවුන්ඩ් එක පැත්ත පලාත යන්නේ නැතුව පර්ස් එක හම්බ වෙනවා ග්‍රවුන්ඩ් එකේ. මේ දෙවෙනි දවස. හිස්. කවුද ඇවිල්ුවේ? මං සල්ලි තිබුණාද? නෑ. හොඳ වෙලාවට අපි ගුරුවරු. රුපියල් 100කට වැඩිය පර්ස් එකේ නෑ කවදක්වත්. කෝ අර ළමයා? දැක්කේ නැහැ. ආ. ටීවී එකේ කතාවට පුරුදු වෙනවද? එයා ලෑස්ති වෙන්නේ නැහැ කියන්නේ. එයා හිතට එන දේලු කියන්නේ. මම යනවා. බස්! යාට යන්න දෙන්න බා. බස්! බස්! ගත්ත එකට මට දාන්න නැතලා. දෙන්නකෝ. ඒයි දාන්න ටඩලා. මට යන්න. මට දාන්න. හරි. දාන්න. යෝ. බෝලි ගන්නකෝ මරි. ඒයි sorry. කමන්නේ. මං හිතලා නෙමෙයි කලේ. මම දන්නවා කමන්නේ. ඔයා මේක ඇඳ ගන්න. මට ඕක දෙන්න. මේක ඉරිලා. කමක් නෑ. මට ගෙදර ගොඩක් කමිස තියෙනවා. ඇයි මොකද? මහත්තයා කිව්වේ ඉන්නවද බලන්න කියලා. කියනවා තාමත් යහතින් ඉන්නවා කියලා. ඇයි? එච්චර ලොකුයි දැන් ඈ. ඇයි මොනවද ඕනේ? ටිකක් කතා කරන්න. කතා කරන්න දෙයක් නැහැ. රට පුරා පෝස්ටර් ගෙවුවත් කොල්ලව එවන්නේ නැහැ. මේ උඹ උද්දච්චකම නවත්තලා මේක අහගනි. උඹේ කොල්ලා හින්දා මගේ රැස්වීම් වලට දැන් සෙනග ගෙන්න ගන්න පුළුවන්. අනික මං හිතන්නේ උඹේ කොල්ලගේ මේ දක්ෂතාවයට මතුවෙන්න ඉඩ ඇරලා උඹටයි ඌටයි හොඳ කල දවසක් යන විදියක් හදන්න. බුදුම කරුණාවක් නේ. කවද ඉඳලාද පහළ වුනේ? අඬන්න නැතුව හිටපන්. අරුන් දකි. මා සාගරේ තරම් කඳුළු හෙලපු මගේ ඇස් වලට ආයෙමත් කඳුළු එයි කියලා මාත් හිතුවේ නෑ. ඒත් ළඟකදී ඉඳලා කඳුළු එන්න පටන් අරන් ඒ කොල්ල ලොකු මහත් වෙන හැටි බලන් ඉඳලා. මගේ බල්ලෙකුටවත් එපා. මේ බේ උද්දච්චකම තියලා මේක ගනි. මම මේ සල්ලි දෙන්නේ මගේ රැස්වීම ඌ කතා කරනවට නෙවෙයි. එපා. කන්න නැතුව මැරුණත් මට එපා. මේ රැස්වීමටවත් කොල්ලව එපා. ඌට කොහොමදවත් එන්න වෙන්නේ නෑ දාට. ඇයි ඒ? ඌ ඉස්කෝලේ රැස්වීමක කතා කරනවා. මං එක ප්‍රින්සිපල් එක බලා ගන්න.
තැනක ස්ටේජ් එක හදපුවාම ලොකු සර් කැමරා ක්‍රූ එකට කවර් කරන්න ලේසි. දැන් මේ ඕනම තැනක ඉඳලා ෂූට් කරන්න පුළුවන්. දැන් මේ විදිහේ ගහක් උඩට නැග්ගත්තා නම් හයි ඇන්ගල් ෂොට් එකක් හරි ගන්න පුළුවන්. ටෙලිවිෂන් මීඩියා එක ගැන දන්නවා වගේ. කැම්පස් එකේදී අපි කරේ ජනසන්නිවේදනයේනේ. ඕවා ගැන ටිකක් එහෙම මෙහෙන් ඉගෙන ගත්තා. හොඳ මාකට් එකක් තියෙන ෆීල්ඩ් එකක්. හැබැයි වැඩේ තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් එක පිරෙන්න සෙනග හිටියේ නැත්තම් වැඩක් නැහැ. අපෝ සෙනගේ ඇයි ලොකු සර්. දැම්ම ටීවී එකේ ට්‍රේලර්ස් යනවනේ. දැන් ওই ඉලෙක්ෂන් මීටින් වලින් අපිට ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා. දැන් සෙනග 100ක් විතර ෂුවර් රැස්වීමකට ඒගොල්ලෝ තෝරගන්නේ සෙනග 50ක් විතර දාන්න පුළුවන් තැන. එතකොට සෙනග පිරිලා ඉතිරිලා වගේ පේනවා. සර්ට මහත්තයා කතා කළා. එයාට එන්න කියන්න. අන්නර එන්න බෑ කියනවා බං. එන්න. පොඩ බලන් ගිහින්. ඔව් මේ පැත්තේ මේක මේ විදිහට කෑල්ලක් ගහමු. ඔව් දැනට ඕක එහා පැත්තට ගෙනියන්න. සර්ට එන්නලු. මම මෙතන වැඩක්. එයාට එන්න කියන්න. අර බලමු මොකද? හරි. නේ. අnder පොඩක් ගිහලා බලන්න බං. කිව්වට අහන්න ඉස්සරහ කතා කළා. දැන් එන්නේ නැහැ නේ බං. පොඩ බලන්න. එතකොට එන වෙන මොකුත් නැහැ. ලාමයාගේ කතාව විතරයි. ඔව් ඒක හොඳයි. සර්ට එන්නලු. ඉම්පෝටන්ට් වැඩක්ලු. මේකත් ඉම්පෝටන්ට් වැඩක් තමයි. හදිස්සි නම් එයාට එන්න කියන්නේ. එතකොට ගුරුදෙගුරු සමිතිය හරහා දිනයයි වෙලාවයි දාලා ආර්දනාපත් යවලනේ තියෙන්නේ. ඔව් ලොකු සර්. ඒ දිනේ වෙනස් කරගන්න කියන්නේ තමයි අපි ආවේ. සර් දන්නවනේ. ඔය ළමයා අපේ රැස්වීමක කතා කරනවා කියලා. මුළු දිස්ත්‍රික්කෙම පෝස්ටර් ගහලා තියෙනවා. මොකද මිස්ටර්? මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඔය ළමයා එදාට කතා කරන්නේ ඉස්කෝලේ රැස්වීම නෙවෙයි. අපේ රැස්වීම සර්. ඉස්කෝල ළමයි ඡන්ද රැස්වීම වල කතා කරන්නේ නැහනේ. ඔය ළමයා ඉස්කෝලේට එන්න කලින් ඉස්සෙල්ලාම කතා කරේ අපේ රැස්වීමක. අපි එයාට ඒ අවස්ථාව ලබා දුන්නා. සර්ලගේ ඇස්සරුනේ ඊට පස්සේ දැන් මේ ඡන්ද ඉවරනකන් ඉන්න. ඕන දෙයක් ඊට පස්සේ කරන්න. අපිත් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. කොහොම වුණත් දැන් ඒ ළමයා අපේ ඉස්කෝලේ ලියාපදිංචි ශිෂ්‍යෙක්නේ. අපි දැන් මේ කරන්න යන්නේ රටටම දැනෙන්න ඒ ළමයාගේ දක්ෂකම් හෙළිදරව් කරන්න. ඒක මේ ළමයාව ආදර්ශයට අරගෙන අනිත් ළමයිව ඒකට පොළඹවන්න. ඒක තමයි කියන්නේ. හොඳ දෙයක් තමයි කරන්නේ. හොඳ වැඩවලට සහයෝගය දක්වන්න තමයි මේ අපි ඉන්නේ. මේ පාර ඡන්දය අපි දිනුවා. අපිට මීට වඩා උදව් කරන්න පුළුවන්. මේ වෙලාවේ අපිට සහයෝගය දක්වනවා කියලා කියන්නේ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන කාගෙත් යුතුයකම. ඡන්ද රැස්වීමක කතා කරනවා කියලා කියන්නේ මරාගෙන මැරෙන යුද්ධයක්. මරාගෙන මැරෙන යුද්ධ වලට ළමයිව පොළඹවා ගන්න එපා. අපරාධයක්. දැන් මේකේ වහලට දාන්නේ පිදුරුද? ඔව් ලොකු සර්. ටකරන් උඩින් පිදුරු දාමු. එතකොට ලස්සනයි. මට ඉස්කෝලේ එන්න බෑ. ඒ මොකද? මං කිසි දෙයක් දන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අනිත් අය දන්න දේවල් මට බෑ.
එහෙම කියන්න එපා. කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති ඔයා දන්න තරම ඕනවටත් වැඩි. ඔයාට අකුරු ලියන්න කියවන්න පුළුවන්. අනිත් එක අනිත් ළමයි දන්නේ නැති මොන තරම් දේවල් ඔයා දන්නවද? ඔයා දන්න තරම් ඉංග්‍රීසි දන්නේ නැහැ මමවත්. ඔයාට වගේ සෙනගක් ඉස්සරහා කතා කරන්න බෑ මට කීයටවත්. එහෙම තමයි. අපි හැමෝටම හැම දෙයක්ම බෑ. ඒ වුණාට අපි කාටත් මොනවා හරි දෙයක් පුළුවන්. Hey, නිකන්. අද හවස මියුසික්ද? ඔව්. ඔයාට සින්දු කියන්න පුළුවන්ද? බැහැ. ඔයාට? පුළුවන්. ඔයාට හරියට වගේ කතා පවත්වන්න පුළුවන්ද? අපෝ බෑ. දැක්කද? ඔයාට කතා බෑ, ඔයාට සින්දු බෑ. අපි සින්දුවක් කියමු. දේව කතාවල නිසොල්ලාසවල අන්ධකාරයේ සිනමා පටවල පීර පීර මං හෙව්වා මගේ ලෝකයට වීරයෙක් දේව කතාවල නිසොල්ලාසවල අන්ධකාරයේ සිනමා පටවල දූවිලි නගරේ දෙනෝ දහක් මැද ඔබේ හඬ ඇහෙන තුලා සුපර්මැන්ලා ස්පයිඩර්මැන්ලා හැරි පොටර්ලා වීරයෝ වුණා අපේ දෙක දුක් ගෙතින් හෙම්බත් නුවත් ජීවිතයේ වෙන අත් නොහරන දන තරම් වීරයන් තවත් කොහේ වෙද සිහින් අඳින් ඔබ කියන අතුරුමත් සුපර්මැන්ලා ස්පයිඩර්මැන්ලා හැරි පොටර්ලා වීරයෝ වුණා අපේ නටමුන් වී ගිය දල්කණු අතර වංශ කතාවල අකුරු පේලියට වල් බිහි වී ගිය ප්‍රාර්ථනාවට දළුලා වැඩෙන්න ඉඩ දෙන්න දස අත සෙව්වත් මුණ නොගැසී ගිය තමන්ගේ ලෝකයේ සැබෑ වීරයා තමා තුළම හඳුනා ගන්න තමා තුළම හඳුනා ගන්න තමා තුළම හඳුනා ගන්න
මේ ස්ටේජ් එක හදපුවාම ලස්සනට තියෙයි නේද? ඔයා මොනවද කියන්න හිතන් ඉන්නේ? මන් දන්නේ නැහැ. ඔයාට හීන පේනවද? අප්පෝ නීතිය ගත්තයින් පස්සේ උදේ නැගිටිනකම් මට කිසි දෙයක් පේන්නේ නැහැ. මං කිව්වේ ඇහැරිලා ඉන්නකොට. ඇහැරිලා ඉන්නකොට හීන පේනවද? මට පේනවා. ඇහැරිලා ඉන්නකොට? ඔව්. මං දැක්ක එක හීනයක් තමයි ඉස්කෝලේ යන එක. ඔයා ඉස්කෝලේ යන එක හීනයක් නෙවෙයිනේ. ඇත්තක් නේ. ඒ දැන්නේ. ඒ දැක්ක හීනයක් එළි වෙලාද ඔයාට ඉස්කෝලේ යන්න පුළුවන් උනේ? වෙන්න ඇති. ඔයා යනවද? ඔව් හෝම්වර්ක් කරන්න බැරි වුණා. හෝම්වර්ක් තියෙන්නේ ගෙදරදී කරන්නනේ. හවස මම බීච් යනවා. අම්මා කිව්වා හැන්දෑව වෙන කලින් ගෙදර එන්න කියලා. මාත් එක්ක බීච් එකේ ඇවිදින්න ආසයි කියලා. හරි ෂෝක් නේ. එනවද? බැරි වෙයි. තාත්තා කලින් යන එකක් නෑ. මේ පිට්ටනිය පිරෙන්න සෙනගෙයි නේද? කොච්චර සෙනගාත් මට ඒ අයව පේන්නේ නැහැ. ඇයි? මං කතා කරන්නේ මට. මං කිව්වනේ මහත්තයෝ පැහැදිලි සිංහලෙන්. අපි යොදාගත්ත වැඩේ කල් දාන්න බෑ. ඒ ළමයි ඉස්කෝලේ ශිෂ්‍යෙක්. අවසරයක් නැතුව කොහොමද පරිබාහිර වැඩවලට ළමයි යොදාගන්නේ? ඉස්කෝලේ එක විනයක් තියෙනවා. වැඩි කතා කරොත් මට පොලිසියට පැමිණිලි කරන්න වෙනවා. මූ දඟලනෝ වැඩි. වෙන කරන්න දෙයක් නෑ. මගෙන් පලිගන්න නැතුව මේ රැස්වීමට විතරක් කොල්ලව මට දීපන්. මං කරපු ගොංකම් වලට කාගේවත් පරිගන්න මට ඕන කමක් නැහැ. ඒත් වෙහිලවට මං කොල්ලව දෙන්නේ නැහැ. එතකොට මාත් එක්ක ආදරෙන් හිටපු කාලේ මේ ගොංකමක්. එහෙම නෙමෙයි නම් අද මම මෙහෙමයි ඔහොමයි වෙනවද? දවසට එක වේලක් කාලා එකම වැල්ලේ එකට රැල්ල පාගපු කාලේ මට අමතක නෑ. මගේ පෞකාර ගමනක් බව ඇත්ත. මට ආදරේ කළේ කවදාවත් අපි දෙන්නට එකට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැති බව දැන. එකට ජීවත් වෙන්න ඕනේ කියලා කවදාවත් මං ඔයාලට බල කළේ නැහැ. එහෙනම් මොකද්ද බලන බැල්මක පවා තියෙන වෛරය? ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මේගොල්ලන්ට අදටත් උපැන්න සහතිකයක් නැහැ. තාත්තේ නම ඉස්සරහින් හිස්කොටුවක් තියන්න මට හයියක් තිබුණේ නැති හන්දා. උන්ටයි උඹටයි දුකක් නැතුව ජීවත් වෙන්න උදව් කරන්න මම පොරොන්දු වුණා. උඹේ උද්දච්චකමට උඹ ඒවා ගණන් ගත්තේ නෑ. දුකක් නැතුව ජීවත් වෙන්න යන්න මහත්තයෝ. මේ මගේ ඇඟට කඩාපනින්න නැතුව කොල්ලා මට දීපන් මේ රැස්වීමට විතරක්වත්. මෙදා පාර අපේ ලොක්ක දිනනවාමයි. ඒකට මම වැඩ කරයි කියලා දැනගත්තොත් අපි ඔක්කොම ගොඩ. කවුරු ගොඩ ගියත් අපි වැටිලා ඉන්න මේ වලෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. මේ ආත්මෙට කොල්ල ඉගෙන ගත්තොත් ඌ ගොඩ යයි. මේ රැස්වීමට විතරක්. හෙට ඉස්කෝලේ රැස්වීම තියෙන ඌට කතා කරන්න. ටීවී එකේ මුළු රටටම පෙන්නනවා. හෙට ඉස්කෝලේ රැස්වීමක් නැහැ. තිබුණත් මං ඒවා බලා ගන්න. මට ඕන ඔබේ වචනේ. කියපන්. නේද? නේද?
looking for somebody? ඒ හින්දා ඉස්කෝලේ නම තියෙන බැන එක කතා කරන කෙනාව රෙකෝඩ් වෙන හැම වෙලේම කැමරාවට අහු වෙන විදිහට මැදින් ගහන්න ඕන. තේරුණාද? ස්ටේජ් එක ලස්සනද? ලස්සනයි සර්. ඇයි කලබලෙන්? කොල්ලා තාම ගෙදර ආවේ නැහනේ. ඇයි ආන්ටි? ආන්ටි එක්ක බීච් යන්න තියෙනවා කියලා කලින්ම ගියේ? ඒකනේ. බලන් ඉඳලා බැරිම තැන මං වැල්ලටක් කියා. නැහැ. සාමාන්‍යයෙන් යා රෑ වෙන්නේ නැතුව ගෙදර එනවද? අපෝට රෑ දවල්ලා කියලා නම් වගක් නැහැ සර්. එහෙමනම් ඉතින් කලබල නොවී යමු. ඒ වුණාට අද මට බයකුත් දෙගිඩියාවකුත් දැනුණා සර්. ඒකයි මම මේ ආවේ. ටීම් එකක් බමුද? ළමයා මොනවා කියන්න හිතාගෙන ඉන්නවද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අම්මටවත් කිව්වද? දෙයියෝ තමයි දන්නේ සර්. කන්න. නෑ හොඳයි. මට එපා. ඇයි තරහින් වගේ? මම තරහයි තමයි. තාත් එක්කද? අපේ අම්මත් එක්ක. මාත්තාගෙන් අහන්න තමයි හිටියේ. ඉස්කෝලේ රැස්වීම තියගෙන අයියෝ අපේ තාත්තගේ රැස්වීමට හා කිව්වේ කියලා. මං හා කිව්වේ නැහැ. එහෙනම් අම්මා කැමති වෙලා ඇති. තාත්තා සල්ලි දෙන්න ඇති. අම්මා මාව සල්ලි වලට ඔයගොල්ලෝගේ තාත්තට විකුණලා. අඬන්න එපා. දැන් මොනව කරන්නේ? ඉන්නකෝ මං හොඳ වැඩක් කරන්න. රැස්වීමේදී කියන්න කියලා ඔයගොල්ලෝගේ තාත්තා එක දේවල් මට කියලා දුන්නා. ඒකක්වත් නෙමෙයි මං කියන්නේ. එහෙනම් මං කියන්නම්කෝ. නපුරු වැඩ කරන්න එපා. මේ වමට බණ කියන්න එන්න එපා හොඳේ. ඔයා නපුරු වැඩ කළේම නැහැ. හරි ඉතින්. ඒ ඉස්සරනේ. ඔයානේ මාව හොඳ කළේ. මොකද ඉනා වෙන්නේ? එදා ඔයගොල්ලන්ගේ තාත්තා මට ගහන්න කියලා ඔයාව අල්ලගෙන ඉන්න වෙලාවදී මට තිබ්බේ බඩ පැලෙන්න ගහන්න. ඒවා කොහෙද? මට දෙන්නේ නැහැ. අයියාගේ බඩ ගල්ද? ඔව්. ගහලා බලන්න. ඉතින් ගහනවා මොඩියා? මොඩියා කිව්වනම් ගහනවා. ඉතින් ගහනවා. දැක්කද? කොල්ලා සන්තෝෂෙන් ඉන්නේ. හෙට මේ රටේ අනාගත නායකයා සහභාගී වන රැස්වීමේ ඒ නායකයාත් එක්ක කතා කරන ප්‍රධාන කතිකයා මෙයා. ආඩම්බරයක් නෙමෙයි කොල්ලට. අපි හැමෝම ඒ ගැන සන්තෝෂ වෙන්න ඕන. ඔව්. මං අද කිව්වා කියලා හිතේ තියාගන්නේ. මේ කොල්ලා කවදා හරි දවසක අනාගතේ මේ රටේ ජනාධිපති වෙනවා. ඔව්. නැද්ද මං කියන්නේ? ඈ? මේ අතට අවුණු වාසනාවට පයින් ගහන්න ලැහැත්ති වෙන්න එපා. මට උඩ කතා කරන්න ඕනේ. මේ දනෝදාහක් ඉන්න රැස්වීමක කතා කරන එක මේ උඹටවත් මටවත් හිතා ගන්න පුළුවන් වැඩක් නෙවෙයි. තේරුණාද? ඒ හන්ද අපි කොල්ලගේ හිත අවුල් නොකර ඉන්න ඕනේ. දැනටමත් කොල්ලා ඉන්නේ සන්තෝෂෙන්. හෙට හවසට මේ රැස්වීම ඉවරනට පස්සේ මම පෙරහැරෙන් ගෙනල්ලා කොල්ලව ගෙදරටම බාර දෙන්නම්. ඉවරයිනේ. මේ ලේකම්තුමා දැන් ගිහිල්ලා මෙයාව පරිස්සමෙන් ගෙදරට ඇරලවන්න. එතකොට හෙට ඉස්කෝලේ කතාව? ඉස්කෝලේ හෙට එහෙම එකක් නැහැ. මොනවා?
දන්නවා? කොහොමද ගේන්න තමයි අපිට ගේන්න මේ වතුර ගේන්න ඔය පැත්තේ ඔය කාන්නේ මේක ගිනි තියන්නේ මොන රුදාවකටද කවුරු? පිටුරු දාලා කොලාතු වලින් සරසන එකක ලයිට් දානකොට ළමයි මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. ගිනි ගන්න එකට නිවුස් වැලියු එකක් නැස. නිවුස් වැලියු එක තියෙන්නේ ගිනි තිබ් එකට. ගිනි තිබ් එකත් එක්ක කතාව යනකොට කොහොමද? වැඩේට තව වේට් එකක් තියෙනවා. දැවිච්ච සෑයක් වගේ එකක මේක කරන්න කියලාද ওই මහත්තුරු කියන්නේ? අපයෝ මේක තමයි අයිඩියල් සෙටින් එක. මේ බලන්න. ඔය අඬන්න එපා. වැඩක් නැහැ. මේක ගිනි ගැට නැතත් එයාද මෙතනට එන්නේ නැහැ. ඇයි? එයා කතා කරන්නේ අපේ තාත්තයි චන්දරසිනේ. එහෙම වෙන්නේ කොහොමද? එයාගේ අම්මා ඒ වෙලේට අපේ තාත්තට දෙන්න කැමති වෙලා. බොරු කියන්න එපා. එයා මට කිව්වා. සර් මෙතන මේ හාවක් හුවක් තිබ්බ ඉස්කෝලේ ගින්නක් කියලා. ඒකයි මම මේ දුවගෙන ආවේ. ඔය වගේ බාධක එනවා වැඩක් කරනකොට. ඒත් අපි ඒවට සැලෙන්න හොඳ නැහැ. කෝ දරුවා? මම මේ වැඩිමත් ඒක කියන්නත් එක්කම තමයි ආවේ සර්. යමු බලන්න මොකද කියන්නේ කියලා. හරි වැඩක් නේ. ඉස්කෝලේ වලට වඩා චන්ද්‍රයසිම් ලොකු වෙන්නේ කොහොමද? කොල්ලගේ ආසාව නේ සර්. මෙයා බොරු කියන්නේ සර්. මේ ලොකෝගේ කතාව වලට කර දාන්න තු පැත්තකටලා ඉන්නවා. මෙයා බොරු කියන්නේ සර්. ඇත්තමයි සර්. එයා කැමති නෑ අපේ තාත්තයි චන්ද්‍රරශ්මිම කතා කරන්න. ඔව් එයා මෙයාට කියලා. පුටි නොකා දෙන්නම් පැත්තකටලා ඉන්නවා. යනවා. මෙයා එයා අපේ තාත්තට විකුණලා සර්. සර් පොඩ්ඩක් ඉන්න සර්. මං කොල්ලව ඉක්මනට පාරන් එන්නම්. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. අම්මට කියලා නෙමෙයිද ළමයාව නවත්තගත්තේ? නැහනේ. මට කිව්වේ ඌ කැමැත්තෙන් ගියා කියලා. කලබල වෙන්න එපා. අපි පොලිසියට කියමු. පොලිසිය ගිහිල්ලා වැඩක් නැහැ සර්. සර් වැඩේ කැන්සල් කරන්න එපා. මං කොල්ලව කොහොම හරි වෙලාවට අරගෙන එන්නම්. එන්නම් මෙහෙට එනවා. නගිනවා ස්ටේජ් එකට. ගිහලා තල ගන්නවා. යන්න මෙතනින්. එයා ගියට අද බේර ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මම යන්න ඕනේ. ඔයා මොකටද යන්නේ? හොරෙන් පන්නගෙන යන්න. ඔයාගේ තාත්තට කියන්න මට යන්න දෙන්නේ කියලා. අප්පෝ එයා කියන කල් නැගිටින්න මට බෑ. එයා දැන් මගේ තාත්තා නෙවෙයි. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. එහෙනම් මම ඉස්කෝලෙන් අස් කරපුවම බේර ගන්න ඕනේ. මම යනවා. මගේ කොල්ලව ගෙනියන්න ඕනේ. මොන කොල්ල? උදේ ඉති ගෙනියන්නේ. සිද්ධ වෙන දේවල් මන් දැන් නැත්තම් ඔබ දන්නේ. ඵලයේ යන්න. යකෝ. මේක ඇතුලේ තමයි මට මගේ ජීවිතේ මගේ හරුනේ. තෝ දන්නවද ඒක? මට මගේ කොල්ලගේ අනාගතේ මේක ඇතුලේ කාබාසිනිය වෙන්න දෙන්න බෑ.
රැස්වීමට යන්න ලැබුණ නැත්තම් මං වැලි කැටයක් ගානේ මං උලට සාපාරනවා. මං මේ මුළු තවම ගිනි තියනවා. ඈ? තවම ගිනි තියන්න මේකේ. පත්තිනියක් මල. ඔය කෑ ගහපු දෙ. අනික ඔතන කොච්චර කෑ ගැහුවත් ඇහෙන එකක් කෑ ගහලා යයි. බැරි වෙලාවක්වත් තවමට යන්න හැදුවොත් කොහොම හරි නවත්තන්න ඕනේ. තේරුණාද? ඔව් සර්. හරි. මගේ පව් ගෙවන්න උඹේ ලෝකෙට ආවට මං ඒකට ඉඩ තියන්නේ. ඉස්කෝලේ රැස්වීමට කතා කරන්න කොල්ලා නිදහස් කරේ නැත්තම් උඹලගේ රැස්වීමට ඌව ගෙනියන්න වෙන්නේ මගේ පළකඩ උඩින් තමයි. උගේ හෙට දවස් තුන ගන්න මං ඉඩ තියන්නේ. මගේ ජීවිතය තියෙනවා. නැතුව බහැලා යන්න. ඔයා මම මෙහෙ බලා ගන්නම්. එයි බලාගෙන. කියන්නේ හොඳකට නෙවෙයි. කොහොම හරි තවමට යන්න දෙන්න එපා. ගිහින් නවත්තපන්. යනවා. දැන් බලමු කොල්ලා මොකද කරන්නේ කියලා. කොහෙද ඔයගොල්ලෝ ගියේ? හරි තාත්තේ. බය වෙන්න එපා. එයා එනවා. අපි මග. කවුද යන්න කිව්වේ? රැස්වීම ඉවර වෙලා මං දන ගහගෙන ඉන්නම්. Thank you uncle.
තාලේ යන්න ඔබලා යන්න. අද ඔබ අපි සැම මුලපුලා බලා සිටි කතිකයා තව සල්ප මොහොතකින් මේ ස්ථානට ළඟා වන බවට අපට මේ දැන් ලැබුණු පණිවිඩයකින් දැනගන්නට ලැබුණා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මේ කතිකයා තව සුළු වේලාවකින් මෙතෙන්ට පැමිණෙනවා. රටේ අනාගතය කියන්නේ ළමයි. ළමයි මේ රටට ඉල්ලන්නේ මොන වගේ නායකයෙක්ද කියලා ඔබතුමන්ලාට බලා ගන්න පුළුවන් තව ටික වෙලාවකින්. ඒ සුවිශේෂී කතිකයා ඔබ අමතා කරන කතාවට ඔබට සවන් දෙන්න පුළුවන්. මහත්තයා කෝල් එක. හලෝ. ඔයා යන්න. යන්න ඉතින්. අද මගේ කතාව අහන්න මෙතෙන්ට ආව ඔබ හැම දෙනාටම ස්තුතියි. අවසරයි.